ඔබේ ගෙවත්තට මීමැස්සන් සහ කුරුල්ලන් එනවාද? ඒ ලස්සන විතරක්ම නෙමෙයි. ඔබ නොදන්න විශාල ප්‍රතිලාභ රහස් ගොඩක් ඔබේ ගෙවත්ත තුළම සඟවලා තියෙනවා. අද වීඩියෝව මීමැස්සන් සහ කුරුල්ලන් ඔබේ ගෙවත්තට පැමිණීම ඔබේ ගෙවත්තටත් ඔබේ ජීවිතයටත් කෙතරම් වැදගත්ද කියලා මම සරලව පැහැදිලිව කියලා දෙන්න. මෙහි ලොකුම වාසිය තමයි පරාගණය වැඩිවීම. මීමැස්සන් සහ කුරුල්ලන් මල් නැරඹීමට පැමිණෙන විට ඔබගේ ගෙවත්තේ පළතුරු ප්‍රමාණය ස්වාභාවිකවම වැඩි වෙනවා. ඒ අය අඹ, පැපොල්, දිල් සහ මිරිස් වැනි ශාක හොඳින් පැලවෙලා ඵලදායී වීමට ඍජුවම උදව් කරනවා. මැස්සන් සහ කුරුල්ලන් සිටින උද්‍යානයක් යනු ජීවයේ පිරුණු සජීවී උද්‍යානයක්. එවැනි උද්‍යානයක් බැලීම හදවතට ප්‍රීතිය ගෙනෙයි. එය නිවසට ස්වාභාවික උණුසුමක් සහ අලංකාරයක් එක් කරනවා. කුරුල්ලන්ගේ මధుර ගායනාව සහ මීමැස්සන්ගේ මෘදු පියාඹන ශබ්දය මනස සංසුන් කරයි. දවස පුරා වැඩ කර වෙහෙසටපත් වූ අවස්ථාවලදී මෙම ස්වාභාවික ශබ්ද ආතතිය අඩු කරමින් ශරීරයට විවේකයක් ලබා දී නින්දටද හොඳ බලපෑමක් ඇති කරයි. කුරුල්ලන් කුඩා කෘමීන් අනුභව කරන නිසා ශාකවලට හානි කරන පලිපෝදකයන් ස්වභාවිකවම අඩු වෙනවා. ඒ නිසා අතිරේක රසායනික කිසිම භාවිත කිරීමකින් තොරව ශාක සෞඛ්‍යකාරී ලෙස ආරක්ෂා කරගන්න පුළුවන්. මීමැස්සන්, කුරුල්ලන් සහ ශාක එකට සමබරව සිටින විට උද්‍යානය තුළ ස්වාභාවික සමතුලිතතාවය ස්වයංක්‍රීයව පවත්වා ගනී. ඒ නිසා ඔබගේ උද්‍යානය දිගු කාලයක් නිරෝගීව සහ සජීවීව පැවතිය හැකි. මේ දරුවන්ට ස්වභාදාම කෙරෙහි ආදරයක් වර්ධනය කර ගැනීමට කදිම ජීවන පාඩමකි. මීමැස්සන් සහ කුරුල්ලන් නිරීක්ෂණය කිරීමෙන් දරුවන්ට ස්වාභාවිකවම සංවේදනය, සත්ව ආරක්ෂාව සහ ජීවිතයේ වටිනාකම් ඉගෙන ගන්න පුළුවන්. මෙවැනි අත්දැකීම් ඔවුන්ගේ සිතට දිගු කාලයක් පවතින හොඳ මතකයන් ලෙස රැඳේ. වාදය හා පාරම්පරික විශ්වාසය අනුව මීමැස්සන් සහ කුරුල්ලන් පිරි උද්‍යානයක් සුබ පෙර නිමිත්තක් ලෙස සැලකේ. බොහෝ දෙනා විශ්වාස කරන්නේ එවැනි උයනක් කරහා ධනාත්මක ශක්තිය, සමෘද්ධිය සහ සාමය නිවසටත් ජීවිතයටත් ඇතුළු වන බවයි. ඔබේ ගෙවත්තටත් ජීවිතයටත් ලස්සනක් එක් කරන මෙවැනි වීඩියෝ නැරඹීමට ඔබ කැමති නම් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න සහ බෙල් අයිකනේද ක්ලික් කර තබා ගන්න. ඔබේ ගෙවත්තට හිතකර ශාක පිළිබඳ වීඩියෝවක් මම මීට පෙර පළ කර තිබෙනවා. මේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකේ තිබේ. මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් සහ වටිනා බව හැඟුණා නම් වීඩියෝව ලයික් කරන්න, ඔබේ අදහස් අත්දැකීම් කමෙන්ට්ස් තුල බෙදා ගන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු.